ඔන්න එකමට්ට එක දවසක ග්‍රැනී කියලා මහලු කාන්තාවක් කෑමට යමක් හොයාගෙන ඇවිදන් ආවා. හපොයි දැන් නම් ගොඩාක් දුර ආවා. ඔහොම එනකොට ග්‍රැනී අත්තම්මට පාරායිනේ තිබුණ ලස්සන පුංචි ගෙදරක් හම්බ වුණා. මේ ඉන්නේ පුංචි ලීසා. එයා තරුණ වයසෙම එයාගේ දෙමව්පියන් මිය ගියා. ඉතින් ලීසා මේ පුංචි ගෙදර බෝග වගා කරගෙන තනියම ජීවත් වුණා. අනේ පුංචි දරුවෝ මම මේ ගොඩක් දුර ඉඳලයි එන්නේ. මට හරිම බඩගිනි. ඉන්නකෝ මංගා ඔයාට දෙන්න දෙයක් තියෙනවා. ඉතින් පුංචි ලීසා ළඟ තිබුණ ඇපල් පොඩිම ග්‍රැනීට දෙන්න හිතුවා. අහා මෙන්න ඔයා කරපු උපකාරෙට මට දෙන්න තියෙන්නේ මෙච්චරයි. මේ ඇට ටික ඔයාගේ වත්තේ කොනක හිටවන්න. අහා ඉතින් ලීසගේ ඇපල් පුඩින්මත් අරගෙන ලීසට සමු දීලා ග්‍රැනී සතුටින් යන්න පිටත් වුණා. ලීසා කල් නොඇරම ග්‍රැනී දුන්න බීජ යාගේ වත්තේ කුණක පැල කරා. හවස් වෙන්න කලින් ගෙවත්තේ පැලවලට සාත්තු සප්පායම් කරලා වතුර දාලා ඉවර කරා. රාත්‍රිය උදා වෙනවත් එක්කම ගෙවත්තේ වැඩපල කර මහන්සි වූ ලීසා නින්දට වැටුණා. දන්නේම නැතුව පහුවදා උදෑසනත් වුණා. ලීසා වෙනදා වගේම උදේන්ම අවදි වෙලා වත්ත වටේ ඇවිදලා දවස පටන් ගන්න ආවා. මේ මොකද? හරි පුදුමයි. ඒත් සිද්ධ වෙලා තියෙන දේ දැකපු ලීසා පුදුමයෙන් පුදුමයටපත් වුණා. ලීසා කලින් දවසේ බීජ පෙළ කරපු තැනින් අద్භූත දොරටුවක් මතුවෙලා. ඉතින් ලීසා මේ අద్භූත දොරටුවේ නෙතුලට ගියා. වව්! හරිම ලස්සනයි. ග්‍රැනී ලීසාට දීලා තියෙන්නේ මායා බීජ වගයක්. ඒ බීජ වලින් මේ මායා ලෝකයට එන්න දොරක් නිර්මාණය වෙලා. අහා මේ ඉන්නේ ඩෑෂ් තනියම කම්මැලිකමේ පාළුවෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට ලීසා එතනට ආවා. ඒයි, ඔයා කවුද? ඔයා කැමතිද මත් එක්ක අහස උඩින් රවුමක් යන්න? මගේ නම ලීසා. ඔව්, මම කැමති රවුමක් යන්න. කම්මැලිකමින් හිටපු ඩෑෂ් ලීසාව කරේ තියාගෙන මායා ලෝකයේ වටේ රවුමක් එක්කන් ගියා. ලීසා ගොඩාක් විනෝදෙන් සතුටු වුණා. ඩෑෂ් සහ ලීසා හොඳම යාළුවෝ වුණා. ඉතින් ලීසා මේ මායා ලෝකේ ගොඩාක් සතුටින් දවස ගෙවලා ඉවර කරා. මේක නම් නියමයි. මං හිතුවා ඔයා ඒකට කැමති වෙයි කියලා. දැන් ඉතින් මට යන්න වෙලාව හරි. අපි ආයේ නැවත හම්බ වෙමු. ඕන් මං ගියා. සුබ ගමන් යාළුවා. ඉතින් ඩෑෂ් ලීසට සමු දීලා පියා බල යන්න ගියා. ඔයා තමයි මට හම්බ වුණ හොඳම යාළුවා. ලීසා ඩෑෂ්ට සමු දීලා ගෙදර යන්න පිටත් වුණා. ඒත් ලීසා හැමදාම ඩෑෂ්ව බලන්න මේ මායා ලෝකයට එනවා කියලා ඩෑෂ්ට පොරොන්දු වුණා. එදා ඉදන් ලීසා මේ ලෝක දෙක අතරේ ගොඩාක් සතුටින් ජීවත් වුණා.